වහන් කොට මේක මේ ගල් කරාමි කියලා මේ ඇතරම අලුත් වචනයක් ලෝකයේ මේ ගල් කරාම කියලා මම නම් තිබ්බ කියලා තැනක් එහෙම නිර්මාණයක් පිළිබඳව අනුරාධපුර පොළොන්නරු යුගයේවත් අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් ජලය සම්බන්ධ විවිධ කටයුතු අපිට සීගිරියට ගියාම දකින්න හම්බ වෙනවා. නමුත් ඒ අනුරාධපුරයේ පොළොන්නරුව සීගිරිය ඒ පෞරාණික ඉතිහාසයේ තිබිච්ච ගල් කැටයම් අතර මම හිතන්නේ මේ වගේ නිර්මාණයක් කළේ මේ පළවෙනි වතාවට කියලා මම හිතන්නේ. මොකද හේතුව මන් නිර්මාණය කරපු නිසා නෙමෙයි මේක වටිනාකම. මේක නූතන තාක්ෂණයත් එකතු කරගෙන අදට ගැලපෙන විදියට ඒ පෞරාණික බවත් ආරක්ෂා වෙන විදියට තමයි මේක නිර්මාණය කළේ. මේ නිර්මාණය ඉතින් සැලසුම් කරලා කල්පනා කරලා මේ මමත් මගේ ප්‍රධානත්වයෙන් මම උපදෙස් දුන්නා, දැනුවච්චලා මග පෙන්නුවා. ඒ වගේම කරන විදිය අපේ සේවක
කාරක ආදීන්ට අපේ ළමයින්ට මාත් එක්ක වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ අය එක දෙයකට නෙමෙයි ඕනම දෙයකට දක්ෂයි. සාමාන්‍යයෙන් අපිට ඇත්තටම ඕනම නිර්මාණයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාවට දක්ෂයෝ ටිකක් ඉන්නවා. ඒ ළමයින්ට උපදෙස් දීලා මමත් වැඩ කරලා තමයි මේ කළුගල් කරාමය අලුත්ම වචනයක් ගල් කරාමය කියලා නිර්මාණය කරන්නට යෙදුනේ. ඉතින් අද හරි වටින සම්පතක් බවට පත් වෙලා තියෙනවා. මේ ස්වාභාවික පරිසරයේ තිබුණු සම්පතක් නෙමේ කළුගල් ගෙඩිය. ඉතින් මේක සූදානම් වුණේ අතර මේක කැබලි කරලා අපි අවශ්‍ය මේ බැමි වලට සලපතළු මළු වලට ඊළඟට ඒ අවශ්‍ය තැන් වලට ගල් වැටි බැඳීම සඳහා තමයි අපි මේක කඩලා ගන්න හැදුවේ. අපි මේක ඇත්තටම කීප සැරයක් මේ විවිධ ක්‍රම වලින් කඩලා වැඩට ගන්න හැදුවත් ඒක කැඩුනේ නැහැ. ඊට පස්සේ අපි යන්ත්‍රානුසාරයක් විනාරින් මේක මෙතනින් ඉවච්චලා ඇත්තට මහා කරදරයක් වුණා මේ ගල. මේ පියගැට පෙළ හදාගන්න විදියක් නැති වුණා. ඊපස්සේ මම කල්පනා කරා මෙයා මොනවා හරි මට දෙයක් කියනවා. ඒ නිසා මෙයා කියන දේ අහන්න ඕන. ඒ කියපු දේ තමයි මාව නිකන් විනාශ කරන්න එපා මගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. අවුරුදු දහස් ගාණක් මහ පොළොව යට තිබිච්ච මේ කළුගල අද අපට පුදුමාකාර ගෞරවයක් ප්‍රෞಢත්වයක් අපේ ඉතිහාසයට ගෞරවයක් ඇත්තම ලබා දෙන්න පුළුවන් නිර්මාණයක් කරන්න හැකියාව ලැබුණා. මේක විසික් කරන්න නැතුව ඒ නිසා කල්පනා කරා මේක අයින් කරන්නේ මේක මෙතනම තියෙන්න ඕන. තව කාලයක් මෙතන තියන්න පුළුවන් ක්‍රමේ මොකද්ද? ඒක තමයි මේ නිර්මාණය කළේ. හේතුව මේක ඊටාම සුළු කාලයක් ඇතුළත නිර්මාණය කළේ. මේ වගේ නිර්මාණයක් කරන්න යන කාලය මම ඇත්තටම හිතුවේ මහා කාලයක් යයි කියලා. නමුත් අපි දැනුම ගන්න මේ වගේ එකක් අපිට බලා ගන්න තැනක් තිබුණේ නැහැ. හිතලා තනියම හිතලා තමයි මේක නිර්මාණය හැදුවේ. කල්පනා කළා. හැබැයි වැරදුනේ නැහැ. සාර්ථක වුණා. ඉතින්